ලෝකයේ විවිධ රටවල් වල විවිධ භාෂාවලින් ටෙලිනාට්‍ය නිකුත් වෙනවා. ඒ අතරින් දකුණු කොරියාවේ ටෙලිනාට්‍ය තියෙන්නේ නම් උඩම තැනක. ආදරය, ප්‍රේමය වගේ හැඟීම්බර දේවල් ප්‍රදාන කරගෙන නිර්මාණය වූ ආදරණීය කොරියානු ටෙලිකතා වගේම ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි කොරියානු ටෙලිනාට්‍යත් අපිට දකින්න පුළුවන්. ඒ අතරින් මම අද ගෙනාවේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ විකාශනය වුණු ඔයා අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කොරියානු ටෙලිනාට්‍ය 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. අංක 5 Full House. මේ කොරියානු ටෙලිකතාව 2004 වර්ෂයේ නිකුත් වූ ටෙලිනාට්‍යයක්. පසුව සිංහලට හඬකවා ITN නාලිකාවේ මේ ටෙලිනාට්‍ය විකාශනය වුණා. ආදරේ, ප්‍රේමය පිරුණු ඒ වගේම ඔයාලට කම්මැලි නැතුව බලන්න පුළුවන් ආතලුක් තියෙන මේ ටෙලිනාට්‍ය බලන වෙලාව නම් කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. අංක 4 Boys Over Flowers. මේ කොරියානු ටෙලිනාට්‍ය ලංකාවේ ගෑනු ළමයි කැමතිම ටෙලිනාට්‍ය කිව්වත් වරදක් නැහැ. අනිවාර්යයෙන්ම ලංකාවේ ගොඩක් ගෑනු ළමයි මේකේ ඉන්න කොල්ලෙක්ව ක්‍රස් කරගෙන තියෙනවාමයි. ටීවී දෙරණ නාලිකාවේ සිංහලෙන් විකාශනය වූ මේ ටෙලිනාට්‍යත් ඔයාලා බලන්න ඕන ටෙලිනාට්‍යයක්. අංක 3 සුජාත දියණි. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කොරියානු ටෙලිනාට්‍ය වල රසය හරියටම මොකක්ද කියලා දුන්න ටෙලිනාට්‍ය විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අපි කුඩා කාලේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ මේ ටෙලිනාට්‍යත් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ටෙලිනාට්‍යයක්. අංක 2 අනන්තෙන්නා තරු කුමරා. ශ්‍රී ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වූ කොරියානු ටෙලිනාට්‍ය මේක කීවත් මම නම් මේකේ වරදක් දකින්නේ නැහැ. ටෙලිනාට්‍ය ගීතයේ ඉඳන් ප්‍රේක්ෂකයාගේ හදවතටම කතා කරපු මේ ආදරණීය ටෙලිනාට්‍ය සිංහලෙන් හඬකවලා විකාශනය වුණේ සිරස ටීවී නාලිකාවේ. අංක 1 අසලියා මල. පිරිමි ළමයින්ට විතරක් යන්න පුළුවන් කැම්පස් එකකට ගෑනු ළමයෙක් පිරිමි කෙනෙක් විදියට වෙස්වලාගෙන ගියොත් මොනවා වෙයිද? ඒක දැනගන්න නම් ඔයාලට අසලියා මල බලන්නම වෙනවා. ආදරය, ප්‍රේමය වගේම ත්‍රාසය, කුතුහලය සපිරි මේ ටෙලිනාට්‍යය තමයි මම මගේ වීඩියෝ එකේ අංක 1 විදිහට ඔයාලට නිර්දේශ කරන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය වලින් ඔයාලා ආසම ටෙලිනාට්‍ය මොකද්ද? ඒ වගේම මට සඳහන් කරන්න බැරි වුණු වෙනත් විශිෂ්ට කොරියානු ටෙලිනාට්‍ය තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.